දැන් බුද්ධාගමගේ චරිත කතා කරනකොට මිනිස්සු බුද්ධ ධර්මයේ බුදු වෙන්න පොටෙන්ෂල් එක තියෙන රහත් වෙන්න සත්‍ය දකින්න හැකියාව තියෙන මිනිස්සුන් හොයාගෙන ගෞතම බුද්ධ කියලා ඇවිල්ලා. ගෞතම බුද්ධ කියන ඇවිල්ලා ඒ අර අපි හදාගෙන තියෙන ඇවිල්ලා අර පින්ඩපාත යන්න ධර්මයේ හොයාගෙන සක්මන් කරගෙන යන්න මේ ගම වටේ යන්න මේ ගම වටේ ගියා කියලා බුදුන් මේ හම්බ වෙන්නේ නැහැ ඇවිල්ලා. තේරුණාද? ගම වටේ ගියා කියලා බුදු ධර්මයේ හම්බ බුදු වෙන්නේ නැහැ ඔය ඇවිල්ලා. නමුත් ඒ පොටෙන්ෂල් එක තියෙන කට්ටිය මේ වචන ඇහෙනකොට ඇවිල්ලා මේවා කන්නට ඇහෙනකොට ඇවිල්ලා ඒගොල්ලන් කුතුහලයක් ඇති කරගන්නවා. මොකද්ද මේ කියන්නේ මේ කියන එක? අපි කවදාවත් අහපු නැති දෙයක් නේ මේ කියන්නේ ඇවිල්ලා. මෙතන මොකද්ද තියෙන්නේ කියලා ඒගොල්ලන් කුතුහලයක් ඇති කරගන්නවා. ඒක තමයි බුද්ධියේ තියෙන ශක්තිය ඇවිල්ලා. බුද්ධියට මොකක් හරි අලුතෙන් දෙයක් ඇහුණ ගමන් මෙතන යාට නතර වෙන්න බෑ. එයාට ඒක හොයාගන්න ඕන ඇවිල්ලා. ඒක තමයි බුද්ධිමත්තු කියලා කියන්නේ ඇවිල්ලා. නමුත් සාමාන්‍ය මිනිස්සු ගත්තම ඇවිල්ලා ඒගොල්ලන් අර බයිබල් වල තියෙන සලෝක ඒව මේව ධම්මපදයේ තියෙන ගාථාවල් මතක තියාගෙන ඒගොල්ලන් හිතනවා තමන් බුදුන් දැක්ක කියලා. තමන් රහත් වුණා කියලා ඇවිල්ලා. නෑ. ඒක අර ලෝ ලෙවල් එකේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ඒ මිනිස්සුන්ට ඉතින් ආතල් එකක් ගන්න ඕනේ ඇවිල්ලා අනුරුද්ධ. ඉතින් ඒගොල්ලන්ට ඒ විදිහට ඉන්න පුළුවන් ඇවිල්ලා. නමුත් ඒගොල්ලන් බුද්ධත්වයට සම්බන්ධ නෑ ඇවිල්ලා.